2026 වර්ෂයේදී ලක්ෂ 10ට වඩා වැඩි මාසික වැටුපක් ගන්න පුළුවන් රැකියා 10 මොකක්ද කියලා බලමුද. ඉතින් අංක 10 තමයි හොටෙල් ජෙනරල් මැනේජර්. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේක රෑන්කින් එකක් නෙවෙයි, මේ රැකියා 10ම හොඳම රැකියා විදිහට හඳුන්වා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් හොස්පිටල් එහෙම නැත්නම් හොටෙල් එක විශේෂයෙන්ම මෙන්න මේ වගේ හොටෙල් ජෙනරල් මැනේජර් කෙනෙක් විදිහට යන්න පුළුවන්. ඉතින් මේ සඳහා සාමාන්‍ය ලංකාවේ ඇවරේජ් සැලරි එක ලක්ෂ 10ත් ලක්ෂ 13ත් අතර වගේ මෙන්න මේ හොටෙල් ජෙනරල් මැනේජර්ස්ලා ගන්නවා. ඉතින් මේ සඳහා ඔයාටත් කැමැත්තක් තියෙනවා නම් ඔයාටත් පුළුවන් හොටෙල් මැනේජ්මන්ට් පැත්තේ උපාධියක් කරන්න, එහෙම නැත්නම් MBA එකක් කරන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි අවුරුදු 10ක 15ක ඔයාට එක්ස්පීරියන්ස් එකක් ඕනේ. ඒ වගේම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඕන. ඒ වගේම ස්ට්‍රෝං ලීඩර්ෂිප් එකක් ඔයාට තියෙන්න ඕන. අංක 9ට මෙඩිකල් කන්සල්ටන්ට්ලා එහෙම නැත්නම් ස්පෙෂලිස්ට්ලා හඳුනාගෙන තියෙන විශේෂයෙන්ම ප්‍රයිවට් හෙල්ත් කෙයාර් පැත්තේ. ඉතින් ඔයාට සාමාන්‍ය මේස් පැත්තෙන් යනවා නම් ලක්ෂ 10ත් ලක්ෂ 15ක අතර මාසික වැටුපක් ඔයාට ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා නම් ඔයා දන්නවා MBBS MDA එහෙම නැත්නම් ඔයා බෝඩ් සර්ටිෆිකේෂන් අවුරුදු 10ට වඩා වැඩි පළපුරුද්දක් ඔයාට මේ පැත්තේ ලබා ගන්න ඕන. අංක 8ට හඳුනාගෙන තියෙන සීනියර් එයාර්ලයින් කැප්ටන්ස්ලා, ඒ කියන්නේ ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මේ සඳහා එස්ටිමේටඩ් සාමාන්‍ය මාසික වැටුප ලක්ෂ 11ත් ලක්ෂ 18ත් අතර වගේ හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ සැරේ ඔයාට කමර්ෂල් පය මේ සඳහා යනවා නම් කමර්ෂල් පයිලට් ලයිසන්ස් එකක් තියෙන්න ඕනේ. ඒ වගේමයි ෆ්ලයිಯಿಂಗ್ අවර්ස් අනිවාර්යෙන් මේ සඳහා ඔයාට බලපානවා. ඒ වගේමයි ටයිප් රේටින් සහ මෙඩිකල් ෆිට්නස් එකත් මේ සඳහා ඔයාට සම්පූර්ණ කරන්න වෙනවා මේ කැප්ටන් කෙනෙක් වෙන්න නම්. අංක 7ට හඳුනාගෙන තියෙන චීෆ් ටෙක්නොලොජි ඔෆිසර් කෙනෙක් නැත්නම් IT සයිඩ් එක. ඉතින් IT පැත්තේ බැංක් එක වෙන්න පුළුවන්, ටෙලිකමියුනිකේෂන් වෙන්න පුළුවන්. මේ සයිඩ් එකේ ලක්ෂ 12ත් ලක්ෂ 20ත් අතර සාමාන්‍ය වැටුපක් ගෙවනවා. ඉතින් මේ සඳහා වාට ඉස්සරහට යන්න නම් ලොකු දේවල් කරන්න ඕනේ. ITCS ඩිග්‍රී වගේ, ඒ වගේම ක්ලවුඩ් සයිබර් සිකියුරිටි පැත්තේ එක්ස්පර්ටිස් එකක් තියෙන්න ඕනේ. වැදගත්ම දේ තමයි අවුරුදු 15ක විතර වගේ පළපුරුද්දක් අවශ්‍ය වෙනවා. මේ පැත්තෙන් යන්න නම් විශේෂයෙන්ම PLC කම්පැනි එකකට වගේ ගියොත් මේක අනිවාර්යයෙන්ම හටවා ගන්න පුළුවන්. අංක 6ට ඇවිල්ලා ඩිරෙක්ටර්ස්ලාට සාමාන්‍යයෙන් ගෙවනවා. ඉතින් විශේෂයෙන් මේ කොන්ග්ලොමරේට්ස් වල එහෙම නැත්නම් PLC වල සමාගම් වල ඩිරෙක්ටර්ස්ලාට තමයි ගෙවන්නේ මාසික වැටුප ලක්ෂ 13 ලක්ෂ 25 අතර ගෙවනවා. සමහර කට්ටිය යාලගේ මීටින් ඇටෙන්ඩන්ස් මත තමයි ගොඩක් ව්‍යාපාරවල ගෙවන්නේ. ඉතින් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න නම් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් ඇනුවල් රිපෝට් වල එක එක සමාගම් වල එක එක ඩිරෙක්ටර්ස්ලාට තියෙන සුදුසුකම් මොනවද කියන එක. ඉතින් සාමාන්‍යයෙන් ඩිග්‍රියක් ඕන වෙනවා, MBA එකක් ඕන වෙනවා. ඒ වගේමයි වැදගත්ම දේ තමයි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක්. ඒ කියන්නේ වෘත්තීය සුදුසුකමක් ඕන වෙනවා. ඒ කියන්නේ ඔයා ෆයිනෑන්ස් පැත්තේ සමහරට චාර්ටඩ් සීමා ACC වගේ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා HR සයිඩ් එකේ මාකටිං සයිඩ් එකෙන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කරනවා වෙන්න පුළුවන්. මේක නැත්නම් දෙයක් ඔයාලට කරන්න පුළුවන්. බෝඩ් ලෙවල් එක්ස්පීරියන්ස් එක අත්‍යවශ්‍යයි. ඉතින් පළපුරුද්ද තමයි මේ පැත්තේ වැදගත්ම දේ. ඒ වගේමයි ඔබට ගවර්නන්ස් පැත්තේ නොලෙජ් එකක් තියෙන්න ඕන. අංක 5ට හඳුනාගෙන තියෙන රජයේ රැකියාව පැත්ත ගත්තොත් විශේෂයෙන් මේ AGM සහ ඊට above රෑන්ක්ස් වලට හොඳ සැලරිස් ගෙවනවා. මේක බැංකින් සහ ෆයිනෑන්ස් පැත්තේ රජයේ විතරක් නෙවෙයි පෞද්ගලික අංශවලත් ගෙවනවා. සාමාන්‍යයෙන් හොඳ වැටුපක් ගෙවනවා. ලක්ෂ 16 ලක්ෂ 28 අතර වගේ වැටුපක් ගන්න පුළුවන් ඔයාට. ඉතින් මේ පැත්තෙන් ඉස්සරහට යන්න නම් ඩිග්‍රී එකක්, MBA එකක්, ෆයිනෑන්ස් සහ මැනේජ්මන්ට් පැත්තෙන් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම චාර්ටර්ඩ් ACCA CFA වගේ වැඩ කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේමයි වැදගත්ම කාරණේ තමයි අවුරුදු 18ක විතර. හැබැයි පළපුරුද්දක් ඔයාට යන්න ඕන බැංකුවක මුල ඉඳලා ආරම්භ කරලා ඔන්න ඔය කියන උපාධි සහ ඔයාගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් සම්පූර්ණ කරොත් ඔයාට මාසික වැටුප මේ ලෙවල් වලට යන්න පුළුවන් ඔයාගේ පළපුරුද්දත් එක්ක. ඩිපියුටි ගවර්නර් සෙන්ට්‍රල් බැංකු සයිඩ් එකේ තමයි සාමාන්‍යයෙන් වැඩිම සැලරි එකක් ගෙවන්නේ. ඉතින් මේ පැත්තෙත් ගත්තොත් ගවර්න්මන්ට් වෙන්න පුළුවන් සෙන්ට්‍රල් බැංකේ සයිඩ් එකේ ලක්ෂ 14ට වඩා වැඩි වැටුපක් ගෙවනවා මෙන්න මේ ඩිපියුටි ගවර්නර් සයිඩ් උඩ පොසිෂන් සඳහා. ඉතින් මේ සඳහාත් ඔයාට මාස්ටර් එකක් ඕන, PhD ඉකොනොමික් ඉන් ෆයිනෑන්ස් පැත්තට යන කට්ටියට තමයි වැඩි වාසි තියෙන්නේ. හැබැයි අවුරුදු 25ක්වත් පළපුරුද්දක් ඔයාට වෙනවා. සීනියර් රෙගුලේටඩ් එක්ස්පර්ටිස් එකක් ඔයාලට මේ පැත්තෙන් තියෙන්න ඕන. අංක 3ට හඳුනාගෙන තියෙන COO එහෙම නැත්නම් චීෆ් ඔපරේටිං ඔෆිසර් කියන කෙනා. ඉතින් විශේෂයෙන්ම හොටෙල්ස් වල, මැනුෆැක්චරින් සෙක්ටර්, කෝපරේට් සෙක්ටර්ස් වල මෙන්න මේ වගේ COOs ලාට හොඳ සැලරිස් ගෙවනවා. සාමාන්‍ය ලක්ෂ 15 ලක්ෂ 30 අතර ගෙවනවා. ඉතින් මේ පැත්තටත් ලොකු ක්වොලිෆිකේෂන්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට MBA එකක්, ඉන්ජිනියරින් බිස්නස් ඩිග්‍රී එකක්. වැදගත්ම දේ තමයි අවුරුදු 15ක් පොත් අවශ්‍ය වෙනවා. පළපුරුද්දක් ඕන වෙනවා. වැදගත්ම දේ වගේමයි ස්ට්‍රැටජික් සහ එක්සිකියුෂන් ස්කිල්ස් ඔයාට තියෙන්න ඕන මේ පැත්තෙන් ඉස්සරහට යන්න නම්. ඉතින් ගොඩක් දෙනෙක් අනිත් යන්න පුළුවන් රැකියාව තමයි මෙන්න මේ CFO එහෙම නැත්නම් Chief Financial Officer කියන පොසිෂන් එක. ඉතින් මේකේ PLC සමාගම් වල එහෙම නැත්නම් මල්ටිනේෂනල් කම්පැනි වල විශේෂයෙන්ම ලක්ෂ 20 35 අතර වගේ ඇවරේජ් සැලරි එකක් CFO වලට ගෙවනවා. ඉතින් මේක විශේෂයෙන්ම මේ සඳහා නම් ඔයාලට චාර්ටර්ඩ් ඇකවුන්ටන්සි කියන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක ලංකාව තුල නම් අත්‍යවශ්‍යම වෙනවා. එහෙම නැත්නම් ACCA සීමා වගේ කරන්න ඕන. MBA කුත් අත්‍යවශ්‍යයි. හැබැයි අවුරුදු 10ක 15ක එහෙම නැත්නම් 20ක විතර වගේ පළපුරුද්දක් නැතුව CFO level එකකට යන්න බෑ ඔයාට මල්ටිනේෂනල් එහෙම නැත්නම් PLC කම්පැනි එක. ඉතින් සාමාන්‍යයෙන් චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් එහෙම නැත්නම් ඊට උඩ තියෙන මැනේජින් ඩිරෙක්ටර් පොසිෂන් වගේ දේවල් ගත්තොත් තමයි ලංකාවේ වැඩිම සැලරි එකක් ගන්න පුළුවන් රැකියාව විදියට හඳුන්වන්නේ. ඉතින් ලොකු PLC සමාගම් වල කොන්ග්ලොමරේට්ස් වල මේ සඳහා ගෙවනවා ලොකුම බෝඩ් ලංකාවේ ගන්න පුළුවන් උපරිම සැලරි ප්‍රමාණය ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ලක්ෂ 25 50 අතර වගේ ගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ වැදගත් වෙන්නේ මේකේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් සහ MBA වගේ වට ඇකඩමික් ක්වොලිෆිකේෂන් කියන දෙකම ඕන වෙනවා. හැබැයි ඔක්කොටම වඩා වැදගත්ම දේ තමයි ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕන. අවුරුදු 15 20
25 විතර වගේ පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේමයි බිස්නස් growth එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට අලුත් දේවල් ව්‍යාපාරයට හඳුන්වලා දෙන්න පුළුවන්. හොඳ ලීඩර් කෙනෙක් වෙන්න ඕන. මේ රැකියාව සඳහා යන්න නම් ඔයාට qualifications ටික හදා ගන්න ඕන. වීඩියෝ එකේදී මම ඔයාලට කියනවා හොඳම රැකියාව 10 ලක්ෂ 10ට ගන්න කැමැත්තක් තියෙනවා නම් මෙන්න මේ කියන qualifications ටික දැම්ම ඉඳලා ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මොකක් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි එකක් දාන්නම්.